කිසිවෙක් මේ ලෙස ආක්‍රමණ කරනු ලැබුවේ. අනික මමත ආක්‍රමණ සිදු කළ වුන් එසේ කිසිද දැනුවත් වූයේ එහි මා පැමිණෙනවක. ඔබට සොයුරු සුෂිමව මේ නිසා යවනු නොහැකි. මන්ද කීචක්ක දැනුම්වත් ඌයේ පැමිණෙනවක. නමුත් කීචක්කට සැලවන්නේ නැහැ. සොයුරුගේ ස්ථානයේ එහි පැමිණෙන්නේ මාවක. කීචක්ක වෙත මේ පුවත ළඟා වූයේ කෙසේද? ඒ අර්ථය රාජභවනයේ කිසිවෙක් හිඳුනවා මගේ මෘතදේහය දකිනු රිසි. එයින් මට තක්ෂිලාවට ප්‍රේෂ්ඨවීම පිණිස අවශ්‍යයි මා පාටලිපුත්‍රය සමග සම්බන්ධකම් නොපැවැත්වීම. මන්ද මේ ආක්‍රමණය මට මෙසේ දෙවන අවස්ථාවක් ලබා දුන්නා. රහස්‍ය භාවය නොකඩවා පවත්වා ගැනීමට. ඉන් ගම්‍ය දැන් මා සතුව කිසි සහයක් නොමැති වග. මා සොරාගෙන පැමිණියා විශේෂයෙන් ඔබ වෙනුවෙන්. ඒමට අපසු දෙන්න. ඇයි නුඹගේද මෙය? නුඹගේත් නොවේනේ. ඒ යමෙක්ගෙද මා ඇයට මේ නැවත ලබා දෙනවා. තමන්ගේ කාර්යයට අවධානය දෙනු. නොමැති නම් නුඹේ මට නැවත නොදුන්නොත් මා සැමටම පවසා සිටිනවා නුඹ කුමක් කරමින් හිඳීද කියා. මානුමත් සමග ගැටුමට නැහැ මනාප. නමුත් මානුඹට කෙනෙකුගේ වස්තුව සොරගන්නට ඉඩ හරින්නෙත් නැහැ. රාත්‍රියේ භෝජනයෙන් පසුව ධෛර්යය තියෙනම් මා යටිමහලේ හමු වෙනු. දැක ගන්නම් කෙතරම් උණුසුම්ද නුඹේ රුධිරය කියා. ප්‍රවේශමෙන් රාජකුමාර දෘපද්ද මගේ ගර්භයේ හිඳිද්දී මම මෑණියන් ලවා මේ කෙවිලි සාදව ගත්තා. රාණි ධර්මා ඔබ සියලු මාතාවන් උදෙසා පූර්ව ආදර්ශයක්. සමය කෙතරම් දුවේ ඔබේ පුතුණුවන් අහිමිව. කෙතරම් ඉක්මනින් ඔබේ චිත්තය සනසා ගත්තද? නැහැ මහරාණී. සනසා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති. මන්ද මා දන්නවා. අශෝක සුරක්ෂිත වග. ඔහු ජීවත් වෙනවා. එක් ක්ෂණයක් වෙනුවෙන් මේ පිළිගනු ලැබුවත් අශෝක ජීවත් නොවන වග. මට ගෞරවය නොවෙත ඇතිවන්නේ. ඉතින් ඔහු මගතේ සුරක්ෂිත කරන්නට තම ප්‍රාණය නොබියව පුද කළා. එනිසා මා දුක්වන්නේ නැහැ කිසිසේත්. ඉතින් අවශ්‍යතාවයක් වුවහොත් මා මගේ දෙවන දරු සම්පතත් මේ මාතෘ භූමිය උදෙසා පුද කරනු ඇතේ. මට හැඟුණේ නුඹ මෙහි නොපැමිණේවි කියා. නුඹම ගැනීමටද පැමිණියේ? මේ නුඹට පහසුවෙන් නොලැබේවි. නුඹට එය මගෙන් දිනාගන්නට වේවි. මදිරාපානය රුචි නෑ. තලබනං අනුභව කළ හැකිය. අනේ එටක මකුවේද?
මෙතනනේ තබා තිබෙන්නේ මා. නවීන අයුරට මා භෝජන සැකසුවා අනුභව කළා. එහෙත් තලප මෙයටත් වඩා නරක රසයක් වෙනත් කිසිවක නොමැති. අප අතරින් කවුරුන්ද අධිකව තලපකා දමනුවේ? ඔහුට විජය. එය කොහෙද? නැහැ. මගේ ප්‍රාණය වැනි වස්තුව එසේ නැතිවේ නොහැකි. විජය ලැබුවා. විජය ලැබුවා නිසා කොම නුඹ ඒ තවත් එක් අධිය රක්ෂේෂයි. මට ස්මරණයි එය. මම මෙතනේ තබා තිබුණේ. ඉතින් ඒ දැන් කොහි වීද? කවුරුන්ද එය සොරාගෙන ගියේ? ඔබට අනතුරු වී තිබුණේ. එසේ වූ ඔබ මේ වෙනුවෙන් මෙතරම් පීඩාවක් දරාගත්තා. මේ එතරම් වටීද? මේ ඇය උදෙසා ඇය මගේ ප්‍රාණය රැක දුන්නා. හැරත් කෙසේ වුවත් මෑණියන් පවසනවා කිසිවෙකුට හෝ සහයක් වන සමයේ තමන්ගේ පීඩා නොදකිය යුතුවක. මානම් මෙසේ සිතුවේවත් නැහැ. ඔබ සොරදෙටුවෙක් වේවි කියා.
ආපසු දෙනුවේය. පැවසුවේ නම් භික්ෂුණී වන්නට රුචියයි. ඒත් චර්යා බිඳක්වත් නෑ ආපත්. කිසිවෙක් සොරා ගත්තා මෙය. ඔහුගෙන් දිනාගෙන ගෙනෙනුවේ ඔබ වෙනුවෙන්. ඒත් ඔබ දැන් මම ඔබට නැහැ දෙන්නේ. අසනෝ නවතිනෝ. අසන්න නවතින්න. අපසු දෙන්නේ මට. එක් අතකින් ගන්න එක් අතකින් දෙන්න. ඒක මුදු කීමනක්ද? මේ මගේ මට අපසු දෙන්න. ඉතින් එය මගේනේ. අසනු මේ මට අපසු දෙනු. මට එය අපසු දෙන්න. මම ඔබට නැවත නැවත පවසන්නේ නෑ. මේ මට අපසු දෙන්න. මාත් නැවත පවසන්න. මට එය අපසු දෙන්න මාත් මෙය අපසු දෙන්න. අපසු දෙනු. පළමුව මට අපසු දෙන්න. ස්වාමීනි මා ඔබෙන් මාර්ග දර්ශන ලැබුණු රෙසේ කලක සිට මට ක්‍රෝධය හටගන්නවා. මට මගේ සිත අවනත කරගනු නොහැකි. හැඟෙනවා ඇවිට මෙසේ මා පූර්ණ ලෝකෙම නසා දෙමිය යුතු වගක්. එතරම් ක්‍රෝධයක් එක් අමුතුම ශක්තියක් දැනෙනවා මා තුළ. යම් විටද ක්‍රෝධය එන්නේ මේ ස්මරණය රඳව ගන්න. මේ ක්‍රෝධය හුදෙක් ඔබට හානියක්ම පමණයි ඇති කරලන්නේ. එසේ ස්වාමීනි. එක අතකින් දෙන්න එක අතකින් ගන්න. ඔබෙන් රුධිරය ගලා හැලෙනවා. ඔබ සානුකම්පී වීමට කිසි අවශ්‍යතාවක් නොමැති. බාලක ප්‍රවේශමෙන් ප්‍රවේශම් වන්න තමන් ගැන ඔබ මෙහි කුමද්ද කරනුවේ? ඔබ දැන් නෞකාව පවිත්‍ර කිරීමේ කාර්ය කළ යුතුයිනේ. අනේ ඔහුගේ තුවාලය පැරී තිබුණේ. ඔහු ඒ කාර්යය කෙසේ කරන්නද? මා කරන්නම්. මා සම්පූර්ණ සුවය. මගේ කියුම් නිවැරදි. ඔබට විශ්‍රාමය අවශ්‍යව තිබෙනවා. මීළඟ තොටුපලින්ම බැසගන්න. ඔබේ තුවාලයට පිළියම් කරවගන්න ඉන්පසු නොහැකි. මට මෙම යාත්‍රාව අතර යාමට නොහැකි. මා තක්ෂිලායා යුතුමයි. මා ශ්‍රමය උදවන්නම්. හැරත් දැන් මට කිසි ගැටලුවක් නොමැති නම් එවිට ඉතින් වෙන කිසිවෙකුට ගැටලුවක් කිමද? ඔබ තක්ෂිලයා මුදෙසා මෙතරම් යහුසුළු වෙයි. ඔබට ව්‍යවසායක් කිරීම නම් අවැසි. ඔබ දීවරයෙක්නේ. කෙබඳු තොටුපොළකුව ඒ කාර්ය කළ හැකි. ඔහු කළ හැකි. එසේ වුවත් තක්ෂිලාවේදී ව්‍යවසායෙන් ආදායම් වැඩිකරුමට අපමණ අවස්ථා ලැබේවි. එවිට ඉතින් ඉතා ඉක්මනින් මට ධනය ඉපිය හැකි. එවිට විගසින් මට මගේ මෑණියන් වෙතට ගමන් කළ හැකි. බාලකය තක්ෂිලාවේ ව්‍යාපාර බිඳ වැටී තිබෙන්නේ. ඒ මිනිසුන් පතිතු කරන්නේ කුසගින්න නිසා. ඔබට එහියාමට යවැසි. යම් සුවිසල් දෙයක් කිරීමට අවදානම් දැරීමට වෙනවා නොවේද? දැන් සෑම පලායම නම් කරන්නේ එවිට තක්ෂිලාව තුළ ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව ඇති. අර්ථය ආදායම් වැඩිවීමට පූර්ණ අවස්ථා සහිතයි. නෑ. ඔබ කාර්යයක් නොකරනු. ඇතැම් විට ඔබ මගේ නෞකාව මත මරණයට පත්වුවොත් මට අශුභ නිමිති නැහැ අවශ්‍ය මෙහි. එසේම කුලිය නොගෙවා යාත්‍රා කිරීමට මෙහි කිසිවෙකුට අනුමැතිය නැහැ. ඔබ මීළඟ තොටුපලින් බැසගන්න. මයට සහය දෙන්නට උත්සුකුවා. ඒත් මෑ ඒ වෙනුවට මා හිරි හැරේ කියලුවා. ශෝෂිම
රාක්ෂසගේ වදන් වලට මුලාවෙක් ගොසින් ඔහුට විශ්වාසය ඇති වෙලා රාක්ෂස ඔහු සමග බව තැලස් දෙනක රාජකීය ශෝකී සමය පෝර්ණ වූ විටම ශුෂීම තක්ෂිලා උදෙසා නෙක්මේ යනවා. දැන් අප නිශ්චිත කළ යුතුයි මේ රාක්ෂස කීචක්ක සමක මුණ ගැසීමෙන් ඔහුව ඉදිරි සැලසුම් උදෙසා සුදානම් කිරීම. හැලෙනා මහරාණි රාජමාතාවනි ධර්මාගේ ගර්භය වැඩියන දරුවට කුමක්ද කළ යුතු වන්නේ? සිතීමට සමය නොමැති අප සතු රාජමාතාවනි. ධර්මාතුර පරිවර්තනය ස්පෂ්ටයි. ඒත් ඒ පරිවර්තන අප උදෙසා යහපත් නොවේවි. අපට උචිත අවස්ථාවක් එනතුරු හිඳීමට වනවා මහරාණි. ඉන් අපට යමක් අවසිද එයත් සිදුවේවි. එසැම දිස්වේවි එසේ දෝදය එය අකල් ඉපතක් වග එවිට අප ගැන සන්දේහ නොගනිවි කිසිවෙක්. මේ නියත වාචාරයන්ගේ සංඥාවක් මා මගේ ගැටලුවේ විසඳුම කරා ගමන් කරවීම පිණිස එක් වතාවක් අප යම් කාර්යයක් ආරම්භ කළ විට එවිට අසාර්ථක භාවයට ඇති බියෙන් ඒ අතරමඟ අත්හැරීම නම් උචිත නොවේ. මෙලෙසින් වේවි පවන ඔබේ මේ ගමන් මාර්ගයට අනුකූල නොවේවි. ඔබට විරුද්ධවයය. එවිට නවතිනු එපා. ඒ වෙනුවට ඔබේ නෞකාව පදවන දිශාව පරිවර්තනය කර එම පවනේ තීව්‍රතාව ඔබගේ ශක්තිය කරගන්න. කුමක්ද කියවන්නේ? කුමක්ද කියවන්නේ? මේ මෙතන විසිරකුසින් තිබුණා. ඒ නිසා මද කුහුලක් ඇතිවවා. දීවරයකුගේ පුතුරුවන් මෙතරම් ශික්ෂිතයි. ඒ නම් ආශ්චර්යජනක කාරණයක්. එනමුත් ඊටත් අධික විචිත්‍ර කරුණ මෙයයි දීවරයකුගේ පුතුන් අර්ථ ශාස්ත්‍ර බඳු පුස්තකයකට රුචි සහිතයි. මගේ මෑණියන් මනාපයි මා ශික්ෂා ප්‍රාප්ත කිරීම ගැන. ඉතින් මෑණියන් පවසනවා ඥානය කොතනින් ලදමුත් ඒ හිමි කරගත යුතුයිලු. නමුත් අර්ථ ශාස්ත්‍ර බඳු සසර බැඳුනක් සහ කූටනීති බඳු කරුණින් පිරි පුස්තක පිළිබඳව ඔබහන්සේ මේ පමණ රුචියයිද? මේ භික්ෂුවීමේ අර්ථය මේ නොවේ. අප වෙනස් සිතුවිලි ධාරාවන් පිළිබඳව සිතීම වැටහීම දැනගැනුම නැවතුම නොවේ. මේ අර්ථ ශාස්ත්‍ර වෙසිසි පුස්තකයක්. ඒ බොහෝ ඇත්තන් ප්‍රභාන්විත කෙරුණක්. මා මගේ විචාරයන් ප්‍රචාරණය එබඳු උදවී අතරයි කරනු රිසි. අපට කිසි දැනුමක් නොමැති විට මිනිසුන් කුමක් සිතුණු දැයි අප අපේ විචාරයන් ප්‍රකට කරනුවේ කෙසේද? මේ බාලක තුළ තිබෙන හැඩයි යමක් සිතට රිදුම් දෙන මා ඒ සෙවිය යුතුයි. ඔබේ ආඥාවානුකූලව මායම නෞකායානයේ යාත්‍රික හමුවීමට ගියා.
ඔහුට රාජකුමාර අශෝකයන්ගේ අසිපත හමු වෙලා. නමුත් මා එහි ප්‍රවිෂ්ටවීමට පෙර ඔහු අභාවයට පත්වී අවසන්. එහිදී මා සවනට යොමු වූයේ ඔහුගේ මරණය ආන්ත්‍රික හානියක් හේතුවෙන් වූ වගක්. මෙය දැනගැනුමට තිබූ එකම අවසරය රාජකුමාර අශෝකයන්ට කුමක් වූයේද කියා. දැන් එයත් අහිමි වූවා. එම පුරුෂයාගේ මරණය නොවේ ඔහුව ඝාතනයයි කෙරුණේ. කුමක් නිසා දෙසේ හැඟෙනුයි? ආචාර්ය චාණක්‍ය පැවසුවා සහසිද්ධි විය හැකි වන්නේ එක්වරක් පමණක් කියා. නමුත් එම සහසිද්ධි පුනරාවෘත වෙයි නම් එය සහසිද්ධියක් නොවේ කුමන්ත්‍රණයක්. පළමු අශෝකයන්ව ඝාතනය. එයත් සයුරු කොල්ලකරුවන් මගින්. ඒ ආක්‍රමණයේදී එක් තැනැත්තයි දිවි ගලවා ගනුයේ. ඔහු අපට දැනුම් දීමට පැමිණියා. ඉන්පසු ඔහුගේ අභාවය. ඔබට කුමක් පැවසුමට දවසි? ආචාර්ය චාණක්‍යයට මේ විශ්වාසය වූවා. මගදේ සැමට එදිරි සතුර අප සමීපයේ බව. ඒ නිසා මට සන්දේහ නැගුණා. එම නෞකායානයේ යම් දෙයක් සිදුවූයේ එය සම්බන්ධ මෙහි මගදේ සිදුවන මේ සිංහාසන ක්‍රීඩාවට නියතවම. ඒ කෙසේ භව්‍ය වන්නේද? අශෝකයන්ගේ සමුද්‍ර යාත්‍රාව පිළිබඳව කිසිවෙක් නෑ දැන සිටියේ. එයින් මෙයයි ස්පෂ්ට වන්නේ. කවුරු හෝ හිඳී කවුරු හෝ හිඳී රාජභවනේ. ඔහු මේ පුවත සතුරන් අතටම ලබාදී ප්‍රවෘත්තිය ඔවුන්ගේ අස්ත්‍රය බවට පත් කළා. ඒත් මාදේ තැනැත්තා වෙත ළඟා වී නවතිනුයි. ඔහු මගදේ සමග කෙතරම් විසල් විශ්වාස ඝාතනයක්ද කරනුයි. අප මෙහි අඩ දිනකට පමණයි රැඳෙනුයේ. යමෙක් සූර්යාස්තයේතෙක් නොපැමිණියොත් ඔහු පසුපස සොයා යාමේ වගකීමක් නොමැති අපිට. යනු සූර්යාස්තයට පෙර පැමිණෙනු. යනු අනේ කාරුණික වන්න. මං කොහි හොය යාමට නොරිසි. මට මේ නෞකායානයේ රැඳුමට දෙන්න. මා දිවිපුරා ඔබට කෘතඥ වෙමින්නම්. නොහැකි. නුඹ මේ නෞකාවට ගොඩවන්නේ නුඹ යාත්‍රිකයෙක් විලස කුලියගේ වූ විට. මම ඔබෙන් ඉල්ලා සිටිනවා. නොහැකි නම් සූර්යාස්තයේතෙක් නොපැමිණෙන්න. යනු. සමය කෙටි. යනු. ඉක්මන් කරනු. කොහෙන් කෙනෙක්ද මා? යනු. මෙය ගල්වා ගන්න. තුවාලේ සුව වේවි. ඔබේ ඔය වංචිත කරුණා එක්පා දක්වනු මට. මන්ද මවබදුටු මොහොතේ සිට සැමති කන පිටවන්නේ මාට. කන පිට පෙරලී වේදා ඔබ. එවෙලේ මාව සමුද්‍රයේ ගිලී යනු නොදුටිම් නම්. මමයි දා ඔබේ ප්‍රාණය ආරක්ෂා කළේ. කෘතඥ වන තබා ඔබ සැමති අශිෂ්ට බවින් පිරී ගොසින්. ඉතින් ඔබ කවුරුද? මේ බව මවාපෑම් කරනුයේ සහය දක්වුම් ලෙස මට යථා අයුරින් වැටහෙනවා. මන්ද මා ඔබගේ සැබෑ ස්වභාව දුටුවා. කුමක්ද දුටුවේ ඔබ හා? ඔබට සමය කෙතරම් වූයේද මා හමුවේ. එහෙත් මා ගැන දැනුවත් අද්භූතයි. ඉර්ධියත් එක්ද ඔබ? අසන්න. මට ඔබ සමග කතිකා කරන්න කිසිසේත්ම රුචියක් නැහැ. මාට වෙනත් බාරදූරේ කාර්යයන් තිබෙනවා. මා කාර්යයන් නොකර හිඳිනේ ඔබ සමග කතිකා කිරීම පිණිසනේ. මාහට හැකි නම් දිව්‍ය පුරා ඔබේ මුවන හැ බලන්නේ. අපගේ එකිනෙකා උදෙසා වන විචාර කෙතරම් ගැලපේද? ඔබට මා මුවන දැක්මට අවශ්‍ය නම් බොහොම සරල උපායක් මේ. ඔබ සූර්යාස්තයට පෙර එපා පැමිණෙන්න. මන්ද මා මේ යානයේම තක්ෂිලාව වෙත යනවා. වැටහුණානේ? මේ බඳු අශෝභන ගැමියෙක් අසන්න මාහට උපකාර කරන්නේද? නිසකව මේ ඖෂධ තිබෙනවා මගේ සොයුරව දිසා. මේ ඔහු වෙතට පැමිණවීම අත්‍යවශ්‍යයි. මා තනිව පිටත් වෙනවා ඔහු වෙතට. නමුත් අද මේ අවට යම් මස්ව ගැලක් හෝ යම් දෝලාවක් නොමැති. මගේ දෙපාවල තරම් සවියක් නොමැති. එතරම් දුර දෙපයින් යා නොහැකි. කෙසේ හෝ යාමට හැකියාවක් ලදත් සූර්යාස්තයේතෙක් ආපසු පැමිණෙන්න නොහැකි වේවි. දෙන්න. ඔබ කනස්සලු නුවන්න. ඔබ මට එතනතෙක් ගමන් මඟ පවසලන්න. මේ ලියවී ඇති කියවිය හැකිනේ? ඔව් කියවිය හැකි. මා සදා කෘතඥ වෙනවා ඔබට.
මේ කළ දෙය උදෙසා නෞකායානයේ ඔබගේ තක්ෂිලාවතෙක් කුලියමාගේ වන්නම්. තුති වේවා. බොහෝ තුති වේවා. මගේ හෘදය මගේ ආත්මය දනීය. අශෝක දිවි සහිතයි කිසිත් වී නැහැ. ඉතින් ඔහු දෙවි තිබියදීත් අපට සංදේශය උමට නොහැකි වී නම් ඊට කාරණා මෙය විය හැකි. ඔහු කිසියම් උපද්‍රවයක් තුළයි. එහිදී ඔහුට කෙසේ හෝ අපව සම්බන්ධ කර ගැන්ම පහසුවක් නොවනු ඇති. මාහටත් එබඳු දෙයක්මයි හැඟී යන්නේ දේවී. මන්ද ආචාර්ය චාණක්‍ය සැමවිට පවසා සිටියා අශෝකට නියතයක් මේ මගදී අධිරජු වීම. අශෝකව සොයාගත නොහැකිද? ඔබ සැනසුම් හිඳින්න දේවී. මා තනියම තක්ෂිලාව බලා පිටත්ව යනවා. ඉදින් අශෝක ජීවත් වේ නම් ඔහුගේ එකම අභිලාෂය වන්නේ ඔහු තක්ෂිලාවට ප්‍රවිෂ්ඨ වීම. ඒ උදෙසා ඔහු දැඩි ලෙස ප්‍රයාසත් දරනු ඇති. දන්නේද? මද සමයක සිට මා මනසේ බයතැන් පත්ව තිබුණා. මේ ඔය අශෝක නැමැති රෝගය එයට කිසිදු ප්‍රතිකාරයක් භව්‍ය නොවේ. සසල කරවා දැමුව මා දිවියම. මාට අමතකව ගියා නොතැවුල්ව හිඳුම නිර්භීතව හිඳුම කුමක්දැයි කියා. මා මේ ඔබ නැසුමට නොවේ පැමිණි. හුදෙක් මේ පැවසුමටයි පැමිණියේ. මා ඔබේ අහංකාරය බිඳ දමයි නවතිනොති. මෙසේ සිතනු එපා මටම ගිලක්කේ ගිලිහුණු වග. එක්වරක් මා විජය වූ විට එවිට නුඹට පෙන්වන්නම් මගේ ලක්ෂ්‍ය කුමක්දැයි. එය මා කෙබඳු අයුරින් බිඳිනු දැයි. එවිට දිනක් එක්වරම මට සැලවුවා ඒ තුච්ච ප්‍රාණියා ඒ අශෝක මගේ සොයුරෙක් වග. එවිටත් නැසීමට අවැසි වූවා මට වූවා. නැසිය නොහැකි වූවා. මට කිසිදා නෑ කල්පනාවට හැඟුණේ අශෝකගේ අවසානයේ මෙසේ වේවියයි. මා සිතා සිටියේ ඔහු ඔබව නසාවියයි. ඔබ ඔබේත ඇතිම මරා දෙමුව නම් එහි ආනන්දය තවත් අධිකයි. නමුත් මෙසේ සිදුව අශෝකගේ මරණය හදසිපතක් නොවෙයි. අර්ථය? පවසන්නේ අශෝකගේ මරණය දුර්භාග්‍යයක් නොවේ. මැරිගිය අශෝක තවත් ඔහු ජීවත් කරවන්න එපා. දැන් මට රාක්ෂසගේ සංදේශය අපේක්ෂාව. එවිට හැකීමට තක්ෂිලාව ආක්‍රමණය කිරීමට එමෙන්ම සියාමක් මගේ මාර්ගයෙන් ඉවත් කිරීමට. බොහෝම ඇති ඔය කෙදිනතෙක් වටහලන්නද මා මටම. බලනු අර බලනු රාජකුමාර අශෝක. රාජකුමාර අශෝකයන් නැහැ කුමක්ද නුඹ පවසුනේ? ඔහු මේ බාලකයා කුමරුකු බඳු ඉදිස්සුනේ. එහෙත් ඔහු කෙලෙසද රාජකුමාර අශෝකයන් වන්නේ. රාජකුමාර අශෝකයන් නම් නෞකානතුරින් මරුමුවට පත් වුණා. දුක්ඛිතයි. එතරම් අඩු ආයු කාලයකදීම ඔහු මරණයට පත් වුණා. බොහොම දුක්ඛිතයි. මහරජු පිළිබඳව සිතනු බඳු රජපෞලේ උදවිය ගැන සිතනු එතරම් සමර්ථ පුතුන් නොවුනට අහිමි වුණා. රජුගේ ශෝක ഘോഷය එතුමා ප්‍රකාශ කළා. නමුත් එතුමාට රාජ පරිවාරයටත් මේ දුකෙන් මිදෙනු නොහැකි වේවි. කිසිදා මිදෙනු නොහැකි වේවි. සෙවුම සිතා සිටිනේ මා. එවිට පියාණන් මෑණියන් කෙසේ දරාගනු ඇතිද? බොහෝ කලක සිට මුදා සිටියේ
ඒ කෙතරම් මසිවරුදැයි විමසනු මගෙන්. අශෝක मीर खुरासन मैं අයන්ඩි මම මේ මා රැගෙන යනවා මාසතු මුදල් නොමැති මවපට මේ නැවත දෙන්නම් එතෙක් කොප මේ තබාගන්න අශෝක අනේ අසන්න කොයි ගියාද කොයි කියන්නද ඇටිතින් නෞකාවට මන පැමිණීමට සිදුවනුවේ මහරජුනි තක්ෂිලාව අරාජකවීම හේතුවෙන් සමස්ත මගදේ කාද්‍ය පදාර්ථය සොයා ගැනීම දුෂ්කරවෙමින් පවතිනවා. කාද්‍ය පදාර්ථයෙහි මූල්‍ය අධික වී හමාරයි. ප්‍රජාව උදෙසා ඒ ඉතා අසීරු ප්‍රවණතාවයක්. සිව් දෙසම අවිනිශ්චිත අනාරක්ෂිත වාතාවරණයක් පැතිර පවතනුයේ. ප්‍රජාවට මූලික අවශ්‍යතාවන් සම්බන්ධව කිසිදු අසීරුතාවක් පැවති යුතු වන්නේ නැහැ. ඔවුන්ට කපාහැරණ ධනයක් ලෙස කාද්‍ය පරිභෝග ලබාදීමේ කාර්ය සංවිධාන කරනු. රාජ කෝෂ්ටයෙන් කෙතරම් සහයක්ද අවැසි එය ලබාගනු. එසේ වුව මහරජුනි අප රාජකෝෂ්ටය මත මේ අයුරින් බරයදූ විට රාජ්‍ය අභිවෘද්ධි ආයෝජනයන්ට බලපෑමක් විය හැකි. එසේම සම්භාවිතා සහිතයි ඌතුරු දරුණුවීමට රාජ්‍යයට මේ පරිස්ථිතයෙන් කිසිදා මිදුමක් නොලද හැකි. මෙබඳු උවදුරින් කෙසේ හෝ රාජ්‍යයට මිදිය හැකි. අප කෙබඳු හෝ උපායක් යොදනවා නිසකවුණු. නමුත් කිසියම් රාජ්‍යයක ප්‍රජාවගේ මූලික අවශ්‍යතා පූර්ණ නැතිනම් ඊටත් අධික දුර්භාග්‍යදය කුමක් විය හැකිද මහාමාත්‍ය. මීර් කුරාසන් ඔය යුනානිවරුන්ගේ කඳවුරේ තුටුවිට නම් ප්‍රකට වන්නේ මේ සෙබළු නෝට ගෞරවපූරකව ඇතුළට යාමට දින බවක්. ඒත් මීර්ව අල්ලා ගැනීමට පියාණන් පාරිතෝෂිකයක් පවා ഘോഷය කළා. ඉතින් මේ අය ඔහු තුටුවිට අල්ලා නොගන්නේ මන්ද? අර්ථය මීර්ට යුනානින්ගේ සුරක්ෂාව ප්‍රාප්ත වූවක. ඒත් ඇයිද? ඇතැම් විට එවුන්ගේ සම්මුතියක් වත්ද දැනගත යුතුයි. वीर खुरासन अशोक के अभाव ये शोकय समरमु එසේනම් මේ පූර්ණ කුමන්ත්‍රණයේ කුරාසන් සහ යුනානීන් එක්ව හිඳිනුයේ. ඉතින් මෙතරම් දිනක් ඔබ කොහෙද සිටියේ? මට හැඟුණේ ඔබ මිය ගොසින් කියා. සැබවින්ම දාස්ථානාමා මගදේ සිරකුටියෙන් එක්වයි පැන ගියේ. ඉන්පසු දාස්ථාන් මාහට ද්‍රෝහිකම් කළා. රවටුණු ලැබුවා ඔහුමා. ඔහු මාහට පහර දුන්නා. මා මිය ගොස්සේ සිතමින් එතනින් පැන ගියා. නමුත් මා නෑ මිය ගියේ. තුවාලව්වා.
මා දැන සිටියා මගදේ පූර්ණ සේනාව මා සොයනු ඇති වග. එනිසා මා දිවා කල සැඟව සිටියා. රාත්‍රයේදී පමණක් ගමනේ යෙදුණා. මාහට කෙසේ හෝ ඔබ වෙතට පැමිණීමට අවැසි වූවා. මන්ද මේ එකම ස්ථානය තුළදී මගදේ සේනාවට මට අත තබන්නටවත් නොහැකි. අත තබන්නේ ඒ විටනේ? ඔවුනට සැක ඇති විටනේ? කුමක්දේ ශබ්දය? මට සිතුවනේ අපේ කතිකා කිසිවෙක් සවන් දෙනවා. කුමක්ද පවසන්නේ? අපේම යම් සැබලෙක් විය හැකි. අපේ සැබලු මා උදෙසා ප්‍රාණිය බුවත් දෙනවා. නමුත් කිසිදා ද්‍රෝහි වන්නේ නැහැ. ඔබ වික්ෂිප්ත නොවන්න මීර්. බැහැරින් මෙතනට රිංගන්න නොහැකි කිසිවෙකුට. මීර් හෙලෙනා සන්දේශයක් කැවලා ධර්මානබතම වක්වීමට යන්නේ. කුමක්? එක් පුත්‍රයෙක් දැම්මිය ගිය. තවදරුවෙක් පැමිණෙන්න සූදානම්. ඔබ හෙලිනට පවසන්න දැම්මයට කලබල නොවන ලෙස කීපතිනක් ඉවසන ලෙස. මේ ධර්මාව නම් මේ වතාවේ සදා කාලයට මහවර කරනවා. එයත් මෙසේ පෙනේවිය හදිසි විපතක්සේ. අගේ බේල් අගේ අනේ ඔබ 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 මේක මකරණයද? ඔබ මේක මකරණයද? ඒ කරුණ මම ඔබෙන් විමසිය යුතු. ඔබ කුමක්ද කරනුවේ? පළමුව මායි විමසුවේ. මගේ ප්‍රශ්නෙට ඔබයි පිළිතුරු දිය යුතු. අප මෙතනින් යා යුතුයි දැන්. යමු. මවුන් සෙලුකස් නිකේටර් වෙත රැගෙන යමු. ඔව් ඊශ්වර. අශෝක කොහි සිටියත් ඔහු සුරක්ෂිත කරන්න. අශෝක කොහෙද ඔබ?